Hi, welcome to my YouTube channel. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ අඩුවියදී පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දෙන හැටි සතුන්ට. මේ වීඩියෝ එකේ තියෙන විදිහට නම් මේ තියෙන කෙසෙල් කොළයි, කෙසෙල් බඩයි තමයි මේ කපලා තියෙන්නේ පොඩියට හිමින් එන්න. ඊට පස්සේ ඒවට කවලම් කරන්න ඕන අපි. මේ තියෙන කුකුල් කෑම, මේ වැඩෙන කෑම ටික. ඊට පස්සේ අපි ආයෙත් කරනවා හුණු සහල්. මේකේ හාල් කුඩුයි පොඩි හාල් කෑලි මයිකට තව වීඩියෝ කලවම් කරලාම තියෙන්නේ. ඒ වගේම මේ තියෙන වෙනම වී. මේ වීත් මම සතුන්ට දානවා මේ සෙමට ටිකක් හොඳයි කියනවා. හරි අපි යමු වෙන වීඩියෝ එකට හදන විදිය බලන්න. මම මේ සතු 10 දෙනෙකුට වගේ තමයි කෑම හදන්නේ. වැඩෙන කෑම මේ වගේ කප් දෙකක් දානවා. ඊට පස්සේ හුණු සහල් මේ කෝප් එකක් දානවා. මේ කෝප් එකක් තමයි අර කප් එකෙන් දෙකක් කියන්නේ. එකම ප්‍රමාණය තමයි වැටෙන්නේ එතකොට තේරම. අපි වීරුනුත් කප් දෙකක් වගේ දාමු. ඊට පස්සේ මේක හොඳට අවලං කරගන්නත් ඕන. ඒ වගේම කියන්න දෙයක් තියෙනවා. මේ ගොඩක් කාලෙකින් තමයි වීඩියෝ එකක් ගේන්නේ. මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. අපි මේ ටික වහලා ඉස්සරහට යමු. මෙතන පැහැදිලිමදි වීඩියෝ එක කරන්න. මේ තමයි මම සතුන්ට බෙහෙත් සේරම තියාගන්න කාමරේ. මේ කාමරේ ඉඳන් තමයි සේරම හදන්නේ. මේ තින්නේ මම අර කියපු සේරම දාලා හදපු කෑම එක. මේක කලවම් කරන්න ඕන හොඳට. කැට ගතියක් වෙන තුරු නෙමෙයි. අර කෙසෙල් වල තියෙන වතුර ගතිය වල සේරම අල්ලලා කෙසෙල් බඩ වලට ගෑලෙනවා. ඊට පස්සේ සතුන්ට කන්න ලේසි. මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕන. ඒ වගේම ඔයාලට කියන්න ටිකක් නරක ආරංචිකුත් තියෙනවා. මට කූඩුව පැත්තෙන්න බැරි වුණා. ඒක නිසා මගේ සත්තු ගොඩක් අසනීප වෙලා මැරලා තියෙනවා. ඒ වගේම තව අසනීප සත්තු වගේක් හිටියා. මම ඒ ටිකක් දුන්නා යාළුවෙක්ට. කොහොම හරි දැන් මං ගාව ඉන්න සත්තු 20ක් වගේ තමයි. අපි අලුත් වෙනසකින් බලමු. ආයේ අලුත් සත්තු ටිකේ. ඒ වගේම පොඩි අයිඩියා එකක් තියෙනවා සත්තුන්ට එක එක වර්ගෙන් යාලා බ්‍රීඩ් කරන්න. අපි යම් මේ කෑම එක හදාගත්ත කෑම එක සත්තුන්ට දෙන්න. මං ගාව ඉන්න දැන් සත්තුන්ට. මේ ඉන්නේ සත්තු ටික. බලන්න යාලේ ආහාර හොඳට කනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාලා හරි කැමැත්තෙන් කනවා මේක. ওই විදිහට තමයි දැන් ඉන්න සත්තු ටික ඉන්නේ. බොහොම පොඩි ප්‍රමාණයක්. මේක කූඩුවක් විතරයි මම අර අලුතෙන් හදාපු කූඩුවට මම කොන සත්තු කිහිපයක් දානවා කියලා. ඒ සත්තු කිහිපය තමයි මේ ඉන්නේ. අනිත් කූඩුවේ සත්තු 10ක් විතර ඉන්නවා. ඔක්කොම සත්තු 20ක් වගේ තමයි ඉන්නේ. මම මේ සත්තුන්ගේ වීඩියෝ ගේන්නම්. ඔක්කොම සත්තු එළියට දැම්මම. දැන්ට නම් මම මේ සත්තු තාම එළියට දාන්නේ නැහැ. මොකද හරියට කෑම දී ගන්න බැරි වෙච්ච එකෙන් අරගෙන මේකෙන් සත්තු ටිකක් මලානික වෙලා ඉන්නේ. දැන් තමයි මේ ආයේ කූඩුව පැත්තට ආවේ. ඔයාලට මම වීඩියෝ එකක් ගේන්නම් ළඟදීම. ඒ වගේම තමයි මගේ පොඩි අයිඩියා එකක් තියෙනවා දැනට එක එක වර්ග වලින් සතුන් ගෙනල්ලා බ්‍රීඩ් කරන්න. එහෙම ගෙනල්ලා බ්‍රීඩ් කරගන්න පුළුවන් වුණොත් මම ඔයාලටත් පැටව දෙන්න බලන්නම්. පුළුවන් තරම් අඩුවට. ඒ වගේම කලුකුම් දෙන්නෙක් හොයා ගන්න ඕන. ඒ දෙන්න හුජ්ජේ ඉන්න ඕන. ගෙනල්ලා ඒගොල්ලොත් බෝ කරන්න ඕන. ගිනි කුකුල්ලු ටික නම් ඉන්නවා. යාලට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සත්තු නම් හොඳින් ඉන්නවා. කොහොම තමයි ඉන්නේ දැන් නම් සත්තු. හරිම දුකයි වීඩියෝ කරගන්න බැරි වුණා වීඩියෝ ගේන්න බැරි වුණා. යගම සත්තු ටිකක් නැති වෙච්ච එකෙන් බොහොම දුකින් ඉන්නේ. බලමු අපි ඉස්සරහදී අලුත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්. මම ගිහින් එන්න.